right අයබෝවන් අද අපි අවකලනය ගානක් අදලා දාමු right අවකලනයේ 2006 level ගාන තමයි මම තෝරගෙන තියෙන්නේ එතකොට මේ ගාන හරියට අල්ලගන්න මේ ගාන හරියට කරලා ඕනම ගානක් හදන්න පුළුවන් තත්ත්වයට අදහස ගන්න හරිද ඒ අදහස ගන්න එක තමයි මේක වැදගත් වෙන්නේ හරියට එක ගානකින් ඔයාලා අදහස ගන්නවා කියලා කියන්නේ හරිද එක ගානකින් හරියට හිතලා අදහස ගත්තොත් දෙන ඕන ගානක් හදන්න පුළුවන් right මම මේ තත්ත්වයට මේක කියලා දෙනවා ඔයාලා ඒක අල්ලගන්නයි තියෙන්නේ right එතකොට මේක දැන් මේ පරණ විභාග රටාව අනුව දීලා තියෙන්නේ දැන් අපේ විභාග රටාව අනුව තියෙන ප්‍රස්තාරයක් නිර්මාණය කරන්නනේ දැන් මේකේ එහෙම එකක් නෙමෙයි දීලා තියෙන්නේ right මේකේ මෙන්න මෙහෙම ශිතයක් දීලා තියෙනවා y සමානයි e වල k ගේ sin inverse x කියලා ශිතයක් දීලා තියෙනවා මෙන්න මේ ශිතය දීලා අපිට කියනවා right මෙන්න මේ බව පෙන්වන්න කියලා d y යට dx කියන එක නා සමානයි කියලා පෙන්වන්න කියනවා sorry dy යට dx වතාවක් එක ඍණ x වර්ගයේ මේ වර්ගමූලය කියන එක නා සමානයි කියලා පෙන්වන්නලු k වතාවක් y ට හරිද k වතාවක් y ට බව පෙන්වන්නලු මෙහි k යනු නියතයකදී කියලා තියෙනවා k යනු නියතයක්ලු ඊට පස්සේ කියනවා x සමානයි භාගයේ විට x සමානයි භාගයේ විට හරිද dy යට dx අගේ හොයන්නලු right ඔන්න අපේ ගානේ මේකේ සීමාව ගානක් තියෙනවා සීමාව ගාන සාකච්ඡා කරලා තියෙන එක හරිද දැන් අපිට මෙන්න මේක දීලා මෙන්න මෙහෙම එකක් ගන්න තියෙනවා ඒකට දැක්ක ගමන් තේනවා right මේක x විශේෂණ අවකලනයක් තියෙන්නේ අවම මුලින්ම මෙන්න මේ අවකලනය කියන කෙනා පොඩ්ඩක් මේකේ වෙන්නේ මොකද්ද කියන දේ කියලා දෙන්න අපි දන්නවා අවකලනය කියලා කියන්නේ බා ගණිත කර්මයක් හරිද දැන් මේ එකතු කිරීම කියන්නේ ගණිත කර්මයක් අඩු කිරීම කියලා කියන්නේ ගණිත කර්මයක් බෙදීම ගුණ කිරීම ගණිත කර්මනේ එතකොට මෙන්න මේ අවකලනය කියලා කියන්නේ right අවකලනය කියන එක දැන් අපිට හුරු මෙහෙමනේ d යට dx right මේ වගේ දැන් මේක මේ ගණිත කර්මයක් d යට dz මෙතන x ම තියෙන්න ඕනේ නෑ හරිද d යට dw ඕන කෙනෙක් හරිද එතකොට මේක ගණිත කර්මයක් right අනුකරණයත් එහෙමයි හරිද ගණිත කර්ම කියලා කියමුකෝ අපි හරිද එතකොට මෙන්න මේ අවකලනය කියන කෙනා මරුව අවකලනය කරන කෙනා අවකලනය කියන කෙනා හරිද එයා කරන්නේ ගලවගෙන යන එක හරිද මෙන්න මේ අපි හිතමුකෝ මෙන්න මෙයා d යට dx කියලා හරිද මෙන්න මේ අවකලන මේකට අපි කියනවා අවකල මේක ගණිත කර්මයක් මෙන්න මේ අපි කියමුකෝ මෙන්න මෙයාගේ කාර්යභාරය මෙයා කරන දේ මෙයා කරන්නේ දැන් මෙතෙන්ට වැටෙනවා කියලා හිතන්නකො කවුරු හරි මේක ඇත්තටම මැෂින් එකක් මෙන්න මේක මැෂින් එකක් රයිට් මේ මැෂින් එකට කවුරු හරි වැටුනහම කවුරු හරි ශ්‍රිතයක් වැටෙනවා මෙතෙන්ට හරිද x ගේ ශ්‍රිතයක්ම වැටෙන්න ඕනේ නැහැ ඒක මම ලස්සනට කියලා දෙන්න මෙතෙන්ට කවුරු හරි කෙනෙක් වැටුනොත් මෙයා කරන්නේ ගලවගෙන ගිහිල්ලා අවසානයේ හම්බෙන කෙනෙක් ඉන්නවනේ හරිද අන්නේ ඒක සුපිරි නම් හරිද මෙන්න මෙහෙම අදහස දැන් අවකලනය කරන දැන් මේ අවකලනය කියලා කරන්නේ මූ අපි හිතමුකෝ මූ කරන්නේ දෙන කෙනාගේ ගලවගෙන යනවා ගිහිල්ලා අවසානයේට බලනවා අවසානයේ ගලවගෙන ගියාපම අපිට හම්බෙන එකක් තියෙනවානේ තේරෙන්න ඕන ගලවගෙන ගියාපම හම්බෙන එකක් තියෙනවා හම්බෙන එක සුපිරි නම් අවුලක් නැහැ ඊට පස්සේ හම්බෙන එක සුපිරි නම් ආතල් එකේ තව කරනවා හරිද ගලවගෙන ගියාපම හම්බෙන එක්කිනා සුපිරි නම් හම්බෙන එක සුපිරි නම් මොකද හම්බෙන එක සුපිරි නම් ආතල් එකේ තව කරනවා හරිද හැබැයි ගලවගෙන යද්දි අවසානයේක අවුල් නම් එතනින් හිර වෙනවනේ දැන් අපි වුණත් එහෙමනේ මොකක් හරි ගලවගෙන යනවා හිතන්නේ හොඳයි කියලා බාහිර පෙනුම හොඳයි ලස්සනයි ගලවගෙන යනවා අභ්‍යන්තරයේ අවුල් වුණ ගමන් අපි කන්ෆියුස් වෙනවා හිර වෙනවා අන්න ඒ වගේ දෙයක් වෙනවා මේ මැෂින් එක හිර වෙනවා ඇයි මැෂින් එක හිර වෙන්නේ අභ්‍යන්තරයේ අවුල් වුණා අභ්‍යන්තරයේ අවුල් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ එකකට අපි ගමුකෝ මෙන්න මේ වගේ කෙනෙක් හරිද දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා d යට dx හරිද දැන් මූ කරන්නේ මොකද්ද මෙතෙන්ට වැටෙන කෙනාව ගලවගෙන යනවා අපි හිතමුකෝ මෙතෙන්ට වැටෙන්නේ sin x කියලා එතකොට අපි දන්නවා එකටම මෙයා කරන්නේ මොකද්ද sin කියන කෙනාව අවකලනය කරාම cos x sin x කියන එකටම බලන්නේ මෙන්න මේ ඇතුළ නෙමෙයි හරිද මේ දැන් මේ අවකලනයේ ලකුණ බලන්නේ මේ ඇතුළ නෙමෙයි ඌ දකින්න එකටම මෙතන තියෙන sin ශ්‍රිතයක්
හරිද? sin ශ්‍රිතයක්. එතකොට sin ශ්‍රිතයක් අවකලනය කරපුවම වෙන්නේ cos ශ්‍රිතයක්. right? sin ශ්‍රිතයක් අවකලනය කරපුවම වෙන්නේ cos ශ්‍රිතයක්. එච්චරයි බලන්න. ඊට පස්සේ තමයි ඇතුළට යන්නේ. හරි sin ගේ කතාව හරි. ඔන්න එකක් ගැලෙව්වා. දැන් ඇතුළට ගිහින් බලන්න. අම්මට උඩු ඇතුළට ගියාපුවම තියෙන්නේ x කෙනෙක්. ඌ කැමතිත් මේ ඌ අර සෙට් වෙන්න ඌ ආසයක මෙන්න මේ ඌ කැමති වෙන්නේ මෙතන x ලා හිටියොත් තමයි. මෙන්න මෙතන ඉන්න කෙනාට තමයි ඌ කැමති වෙන්නේ. මෙතන අවසානයේ ගලවගෙන යද්දී මෙතන ඉතුරු වෙන්නේ මෙන්න මෙතන තියෙන කෙනාගේ කෙනෙක් නම් x නම් මෙතන x නේ අම්මට උඩු මූ ආසයි. ඌ දැන් බාහිර පෙනුමක් ලස්සනයි ඇතුළත් ලස්සනයි. අන්න ඒ වගේ එකක්. එතකොට මූ මේක දැක්ක ගමන් පට්ටාතලු මොකද කරන්නේ? දැන් දිගටම ආතල් එකේ කරනවා. ඊට පස්සේ x කියන එක කෙනා x විශේෂ නම පෙන්නුනා අපි දන්නවා එකයි කියලා. ඔන්න ඕකයි වෙන්නේ. දැන් නිකමට හිතන්නකො මෙන්න මෙහෙම එකක් වුණා. d යට dx මෙතෙන්ට තමයි sin වර්ග x කියලා. හරිද? එතන මේක අවකලනය කරාම මොකද වෙන්නේ? එකටම මූ දකින්නේ මෙතන තියෙන තාත්වික සංඛ්‍යාවක වර්ගයක් කියලා. එතකොට අපි දන්නවා බලයක් අවකලනය කරද්දී එකටම දැන් මේ එකටම මූ දකින්නේ හරිද? මේ sin x කියන කෙනාවත් නෙමෙයි. මෙන්න මේ බලය. හරිද? ඒ ගලවන විදිහ තේරුම් ගන්න ඕනේ. එකටම ඌ දකින්නේ බලය. එතකොට බලයක් අවකලනය කරද්දී බලය ඉස්සරහට එනවා. බලය ඒ ශ්‍රිතේ වතාව බලයෙන් එකක් අඩු කරනවා. හරිද? එච්චරනේ. ඔන්න ඒ බලයේ කතන්දරය ඉවරයි. හරිද? බලයේ කතන්දරය ඉවරයි. දැන් ඌ දකින්නේ කවුද? දැන් දකින්නේ sin ශ්‍රිතයක්. sin ශ්‍රිතයක් අවකලනය කරපුවාම එන්නේ cos ශ්‍රිතයක්. cos x sin x අවකලනය කරාම cos x. හරිද? ඔන්න ඒ අඳුමත් ගලවලා ඉවරයි. හරිද? දැන් උට පේන්නේ කවුද? දැන් පේන්නේ x කෙනෙක්. ඌ කැමති කෙනෙක් දෝ. ඌ වාස ටයිප් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. එහෙනම් මොකද ආපල් එක වැඩි වෙනවා. ඌ තවට දුරටත් කරගෙන යනවා. එතකොට x කියන එක කෙනා x විශේෂ අවකලනය වුණාම එකයි. මෙතන ඇත්තම යූස් වෙන්නේ චේන් රූල් එක. හරිද? දැන් අපි හිතමුකෝ මෙහෙම එකක් මකන්න එකක් බලමු. right අපට හම්බෙනවා බම් මෙහෙම එකක් ඈ. දැන් මේ අවකලනය කියන එක ඕන එකක්. 500 කෑලි 1000 කෑලි 2500 5000 10000 ඕන එකකට. හරිද? හැබැයි ඕන එකකට ගලවගෙන ගිහිල්ලා ඇතුළ අවුල් නම් එපා වෙනවා. හරිද? ඊට පස්සේ දාලා ගහලා දමලා එනවා. right මෙහෙම එකක් තියෙන ඕනේ. sin වර්ගයේ y කියලා. හරිද? දැන් මේක අවකලනය කරන්න යනවා. දැන් මුට අදාළ නැහැ. මු මොකද්ද කරන්නේ? එකටම ගලවන්න. ගලවමු. ඔන්න. එකටම දකින්නේ මෙතන බලයක් තියෙන දෙවතාවක් sin y. ඊට පස්සේ දකින්නවා ඒක ගැලුවට පස්සේ මෙතන ඉන්නේ sin ශ්‍රිතයක්. sin කියන කෙනෙක් අවකලනය කරාම එන්නේ කවුද? cos ශ්‍රිතයක්. sin y නේ. එයා අවකලනය කරපුවම cos y. දැන් බලයත් ඉවරයි ඔන්න. ඒ ගලවපු විදිය. බලය ඉවරයි. බලය ඉවරුනාට පස්සේ sin කෙනෙක් දැක්කේ. එයාගේ කතන්දරෙත් ඉවරයි. ඊට පස්සේ ඇතුළේ ඉන්නේ කවුද? y කෙනෙක්. ඌ කැමති කෙනෙක්ද මේ ඉන්නේ? ඌ කැමති x වගේ ටයිප් එකකට. මුගේ කැමැත්තක් තියෙන මම කැමති මෙන්න මේ වගේ එකකට. හරිද? හැබැයි එතන තියෙන්නේ මේ වගේ කෙනෙක්. කැමතිද නැහැ? හිර වෙනවා. කන්ෆියුස් වෙනවා. අපි උනත් එහෙමනේ කන්ෆියුස් වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මැෂින් එකේ හිර වෙනවා මේ. දැන් මේ මෙයා කරන්න ආස මේ විදිහට. හරිද? එතෙන්ට වැටෙන්නේ dy යට dx කෙනෙක්. right? right ඔන්න දැන් මේක අපි ආයෙ කරමුකෝ. ඔන්න දැන් මෙහෙම එකක්. දැන් තේරෙන්න ඕන හරියද? දැන් ඔන්න මෙතෙන්ට යනවා sin වර්ගයේ y කෙනෙක් ඈ. දැන් මෙයාව අවකලනය කරන්න කියලා තියෙනවා. ඒකට අවකලනය කරද්දී අපි දන්නවා ගලවගෙන යන්න තියෙන්නේ. එකටම ගලවන්න තියෙන්නේ මොකද්ද? බලය. ඔන්න බලයේ වැඩේ හරි. බලය එකක් අඩු කරා. දැන් බලය දැන් මෙහෙමනේ හිටියේ. ඔය තියෙන්නේ sin y ගේ වර්ගය කියන කෙනානේ. බලයේ කතන්දරේ හරි. right ඊට පස්සේ කවුද සෙට් වෙන්නේ? ඊට පස්සේ ආ දකින්නේ sin ශ්‍රිතයක් කියලා. මේ sin ශ්‍රිතය දකින්නේ. මේක දකින්නේ නැහැ. sin ශ්‍රිතය අපි අවකලනය කරාම එන්නේ cos m කෙනාමයි cos y මයි. sin y නම් cos y. හරිද? ඊට පස්සේ ඔන්න sin කියන කෙනාගේ කතාවත් හරි. දැන් අතට ගියාට පස්සේ ඉන්නේ කවුද? y කෙනෙක්. එයා ආස මොන වගේ එකකටද?
x වගේ එකකට ආසයි. උගේ හිතේ තියෙන මේ වගේ එකක් නම් මරු. හරිද? හැබැයි උට හම්බෙන්නේ මේ වගේ එකක්. ඌ කැමතිද නැහැ. මොකද්ද වෙන්නේ? කන්ෆියුස් වෙනවා. අවුල්. හිර වෙනවා. මූ මොකද කරන්නේ? ගහලා දාලා එනවා. හරි එතනින් එහාට කරන්න හිතෙන්නේ නැහැ. හැඟීම් පහළ වෙන්නේ නැහැ. රයිට් එතකොට දැන් මෙයා ආස මෙන්න මේ වගේ තත්යකට මෙන්න මේ වගේ දෙයක් කරන්න තමයි ආස. හරිද? හැබැයි එයාට හම්බෙන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. හරිද? එයා ආස මෙන්න මේ වගේ එකකට. හැබැයි එයාට හම්බෙන්නේ මේ වගේ කෙනෙක්. එයාට හම්බෙන කෙනා අවුල්. දැන් නිකමට හරි මෙතෙන්ට හරිද? නිකමට හරි මෙතෙන්ට x වගේ කෙනෙක් හිටියනම් මරුනේ. ඌ කැමතිත් ඒකනේ. එතකොට එයා කරන්නේ මොකද්ද? මෙන්න මේක මේ. ඒතර අපි දන්නවා x විශේෂයෙන් අවකලන වුණාම එකයි. තේරෙනවද? දැන් මෙතන හිර වෙනවා. මෙතනින් එහාට යන්නේ නැහැ. හරිද? මෙතනින් එහාට යන්නේ නැහැ. හිර වෙනවා. මේ dy යට dx කියලා නවතින්න වෙනවා. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ මූ ආස නැහැ මේ y කෙනෙක් ඉන්නේ ඇතුලේ. හරිද? හරිද? හැබැයි ඌ ආස x ටයිප් එකකට ඌ කැමති නැහැ මෙතනින් එහාට හිර වෙනවා. රයිට්? dy යට dx කියලා හිර වෙනවා. රයිට්? ඔන්න කතාව. දැන් අනුකලනය දැන් එතකොට දැන් මේ තේරුම් ගන්නවා අවකලනය කියන එකට ඕන මගුලක්. මොකද්ද 500 කෑලි 2500 5000 ඕන එකක්. හැබැයි ඉතින් කරගෙන ගලවගෙන ගිහිල්ලා ඇතුළ අවුල් නම් අභ්‍යන්තරය අවුල් නම් මොකද වෙන්නේ? අභ්‍යන්තරයේ කේස් නම් ගහලා දාලා එනවා අවුල්. කරන්න බෑ හිර වෙනවා මේ. දැක්කද හිරවීම ලස්සනට තේරෙනවා. මෙතනින් එහාට යන්නේ නැහැ කන්ටිනියු වෙන්නේ නැහැ. දැන් මෙහෙම තිබ්බනම් ඔන්නේ. ඔන්න ඔහොම තියෙනවා. sin වර්ගය y වර්ගය කියලා තියෙනවා. හරිද? මෙතන මෙන්න මේක ඇතුලේ තියෙන්නේ y වර්ගයක්. හරිද? බලමු මේක කරමු. දැන් ඔන්නේ මේක කරමු. දැන් එකටම දකින්නේ මොකද්ද? එකටම දකින්නේ ඔතන තියෙන සිතේ මෙයානේ. ඔන්න ඔහොම කෙනෙක්නේ තියෙන්නේ. එතකොට එයා එකටම දකින්නේ මෙන්න මේ බලය කියන එක්කෙනා. හරිද? මූලික වෙන්නේ බලයට. එතකොට මෙයා බලය අවකලනය කරනවා. බලය අවකලනය කරනවා බලයෙන් එකක් අඩු කරනවා. ඔන්න එතනින් ඉවරයි. හරිද? ඊට පස්සේ එයා දකින්නේ කවුරු කෙනෙක්ද? sin ශ්‍රිතයක්. හරිද? sin ශ්‍රිතයක්. sin ශ්‍රිතයක් අවකලනය කරපුවම cos කෙනෙක් එන්නේ cos y වර්ගයක්. sin කෙනෙක් අවකලනය කරොත් cos නේ. එකටම බලයේ කතන්දරය හරි ඊට පස්සේ පේන්නේ sin ශ්‍රිතයක්. sin ශ්‍රිතයක් අවකලනය කරාම එන්නේ cos ශ්‍රිතයක්. right? cos y වර්ගයක්. හරිද? sin එක කතාවත් හරි. දැන් පේන්නේ කවුද? y වර්ගයක්. දැන් එතනත් ඌ බලන්නේ එකටම දැන් මෙතන පේන්නේ y නෙමෙයි යාට එකටම. මේ බලයක්. තේරෙනවද? එකටම එතන පේන්නේ බලයක්. අර ගලවගෙන යන්න ඕන බයි. කින් එක නිවාඩුව ගලවන්න ඕන හදිස්සි නැතුව. හරිද? කලබල වෙන්නේ නැතුව නිවාඩුව ගලවපුවම මේක හරිය ලස්සනට කරගන්න පුළුවන්. y වර්ගය. y වර්ගය කියන එක්කෙනාව කල්නේ කරොත් කොහමද වෙන්නේ? බලයක්නේ බලයක් අවකරණය වෙද්දී බලය ඉස්සරහට එනවා. ශ්‍රිතේ බලෙන් එකක් අඩු කරනවා. y ඊට පස්සේ ඔන්න බලයේ කතන්දරයත් හරි. දැන් කවුද ඉන්නේ? දැන් ඉන්නේ y කෙනෙක්. හරිද? ඌ කැමති x වගේ දෙයකට. හැබැයි මෙතන තියෙන්නේ y කෙනෙක්. මොකද්ද? මෙයා ගලවගෙන ගියා ලස්සනයි කියලා හිතාගෙන හැබැයි අභ්‍යන්තරයේ කැතයි මූ කන්ෆියුස් වෙනවා. කොහොමද කන්ෆියුස් වෙන්නේ? මැෂින් එක හිර වෙනවා. මම දැන් කියවනේ මේ d යට dx කියලා කියන්නේ මැෂින් එකක්. මෙතෙන්ට වැටෙන්න ඕන මොකද්ද? x ගේ ශ්‍රිත. හරිද? මේ මැෂින් එක වැඩ කරන්න මෙතෙන්ට වැටෙන්න ඕන මේ x කියන කෙනේ දැන් මෙතන x නම් x ගේ ශ්‍රිත තමයි මෙතෙන්ට වැටෙන්න ඕන. එහෙම වුණොත් මැෂින් එක මේ හිර වෙන්නේ නැතුව වැඩ කරනවා. දැන් මේ මෙතෙන්ට තේරුණා. දැන් මේ අවසාන ඉතුරුනේ y කෙනෙක්. මෙයා d අර dx නේ. මෙයා කැමති x වගේ ටයිප් එකකට. මෙතන අවසානට ගිහිල්ලා මොකක්ද වෙන්නේ? හිරවීමක් සිද්ධ වෙනවා. මෙතනින් එහාට යන්නේ නැහැ. හරිද? දැන් හිතන්නකෝ මෙහෙම තිබ්බේ කියලා. දැන් අවකලනය කියන්නේ ඌ චාටර්. ඌ ඕන මගුලකට. හැබැයි එහෙමත් නැහැ ඌ අර. රෙස්පා වෙන තැනක් තියෙනවා. වෙන්නේ අර ගලවගෙන ගිහිල්ලා වැඩේ අවුල් නම් ඌ දමල ගහලා යනවා. හරිද? දැන් මේ වගේ එකක් තිබ්බොත් බලමු කරන්න. එකටම මෙන්න මේ බලය දකින්නේ. හරිද? එයා දැක්කහම දෙවතාවක් බලයෙන් එකක් අඩු වුණා. ඇතුලේ ඉන්න කෙනාමනේ. බලයෙන් එකක් අඩු වෙලා ඇතුලේ ඉන්න කෙනාමයි. රයිට්? ඊට පස්සේ පේන්නේ sin නේ. sin අවකලනය කරාම cos. cos එම ශ්‍රිතය. රයිට්? ඊට පස්සේ sin කෙනෙක් කෙනාත් දැන් බලයත් ඉවරයි. sin ගේ කතන්දරයත් ඉවරයි. ඊට පස්සේ කවුරු කෙනෙක්ද ඉන්නේ? x වර්ගයක්. හරිද? x වර්ගයන්නේ. එතකොට එයා දකින්නේ එතන වර්ගය කියන එක නේ. බලයක් අවකලනය කරපුවාම ඉන්නේ දෙවතාවක් බලයෙන් එකක් අඩු කරා. බලය ඉවරුනාට පස්සේ කවුරු කෙනෙක්ද ඉන්නේ? x කෙනෙක් බා. ඌ ආසයි නේද x වලට? ඒ වගේ ටයිප් එකකනේ ආසු. ඉතින් ඌ මොකද කරන්නේ? අම්මඩුඩු. මම ආස කරපු જાති එකක් තමයි ඇතුලේ තියෙන්නේ. තවදුරට ආතල් එකේ කරනවා. ආතල් එකේ කරපුවාම x කියන එක නා x විශේෂණ අවකලනය කරොත් මොකද්ද වෙන්නේ? එකයි. ඔන්න චේන් රූල් එක ඇප්ලයි කරන විදිහ. හරිද? ඕක තමයි අවකලනයේ ගණිත කර්මයේ බේසික් වෙන දේ.
හරිද? ගලවන්න තියෙන්නේ. දැන් අනුකලනය කියන කෙනා එහෙම කෙනෙක් නෙමෙයි. දැන් අනුකලනය කියන කෙනා මේ වගේ ගණිත කර්මයන්නේ. මූ කෙලින්ම දැක්ක ගමන් ඌ හිතනවා ඇතුළ මොන වගේද කියලා. හරිද? ඌ එහෙම නෑ. ඌ රෙස්පා. ඌ බාහිර ස්වරූපය බලනවා හරි බලලා ඌ හිතනවා. ඌ හොඳට මැච් කරපු එකේ. මොකද්ද? ඌ උපකල්පනය කරනවා හරි මෙහෙම තියෙනවා ඇතුළ මොන වගේ ඇද්ද? අප්පඩු ඇතුළ සුපිරි නම් උට තේරෙනවා ඇතුළ සුපිරි කියලා. ඌ කරනවා. හරිද? එකටම මූ බලන්නේ. දැන් මේ දෙකේ වෙනස තේරෙනවද? මූ ගලවගෙන ගිහිල්ලා අවසානයේ ඇතුළ හොඳයි නම් කරගෙන යනවා. ඇතුළ අවුල් නම් හිර වෙනවා. මූ එහෙම කරන්නේ නැහැ. එහෙම මේ දැක්කපු පළියට කරන්න යන්නේ නැහැ. ඌ හිතනවා ඌ කරන්නේ ඇතුළ හොඳ ඒවාට විතර. ඌ කෙලින්ම බලනවා ඇතුළ හොඳද නැද්ද කියලා එකටම. හරිද? ඒතකොට මෙතන ඇතුළ හොඳයිද කියන එකේ අදහස තමයි මෙන්න මෙතෙන්ට එන්න ඕන x ගේ ශ්‍රිත විතරයි. හරිද? මෙන්න මේ දෙන්න අතරට එන්න පුළුවන් x ගේ ශ්‍රිත විතරයි. හරිද? දැන් මෙතෙන්ට මෙහෙම කෙනෙක් ආවොත් මේක කරන්න බෑ. ඌ කරන්නේ නැහැ. හරිද? x ගේ ශ්‍රිත විතරයි එන්න ඕන. අන්න ඒක තමයි ඌ කරන්නේ. ඌ එකටම බලනවා ඇතුළ හොඳයිද කියලා. ඇතුළ හොඳයි නම් වැඩේ ඕකේ. මෙතෙන්ට x ගේ ශ්‍රිත තමයි එන්න ඕනේ. x වර්ගය මෙන්න මේ වගේ වුවොත් කරනවා. දැන් මෙයා එහෙම නෙමෙයි. මෙයා අවකලනේ ගලවගෙන යනවා. ඇතුළ හොඳයි නම් තවදුරටත් තාතල් එකේ කරනවා. ඇතුළ අවුල් නම් මොකද්ද කරන්නේ? හිර වෙනවා. කන්ෆියුස් වෙනවා මේ. උංගා බුංගා වෙනවා. දුවලා ගහලා දමලා එනවා. රයිට්. ඔන්න අවකලනය කරන විදිහ. රයිට්. දැන් අපිට තියෙන්නේ මොකද්ද? අපිට තියෙනවා මෙන්න මෙහෙම කියලා සිතයක්. මොකද්ද? y සමානයි e වල k ගේ sin inverse x කියලා සිතයක්. මේක ලස්සන සිතයක් ඈ. ඔතන සිතේ අඳින්න ඕනේ. ඒක වැඩක් නෑ. හරිද? මේක ඇන්දොත් එන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. x කියන එක්කෙනා බිඳුව වෙද්දී මෙන්න මෙහෙමනේ. x කියන එක්කෙනා බිඳුව වෙද්දී මෙන්න මේ වගේ කෙනෙක්. හරිද? ඊට පස්සේ x කියන එක්කෙනා වැඩි වෙන්න මේක මෙන්න මේ අතටත් මෙන්න මේ අතටත් කැරගෙනවා. හරිද? ඔන්න ඔහොම ශිතයක් ඔතන තියෙන්නේ. රයිට්. ඔව් මෙහෙම එකක් තමයි තියෙන්නේ. x සමාන බිඳුව වෙද්දී තිරස් සිරක්. ඊට පස්සේ x කියන එක්කෙනා ධන වෙද්දී මෙහෙම ඍණ වෙද්දී මෙහෙම. මෙයාගේ පරාසයක් තියෙනවානේ. රයිට්. දැන් මට කරන්න තියෙන්නේ මෙයාව ගන්න නම් මේක මොකක් විශේෂයෙන් අවකලනය කරන්න වෙන්නේ මේ x විශේෂයෙන් අවකලනය කරන්න ඕන. දැන් ඔන්න මම දෙපැත්තම x විශේෂයෙන් අවකලනය කරන්න යන්නේ. හරිද? ඔන්න මේ y කියන එකනව x විශේෂයෙන් අවකලනය කරන්න ඕන. මේ පැත්තව x විශේෂයෙන් අවකලනය කරන්න ඕන. ඕකනේ කරන්න තියෙන්නේ. හරිද? ඔන්න බලයක්. නේ එතන බලයක් තියෙන්නේ නේ. දැන් අපි දන්නවා. හරිද? මේ දැන් මෙතන මේ දැන් මෙයා ආස x ලගේ ටයිප් එකනේ. දැන් මෙතෙන්ට වැටලා තියෙන y කෙනෙක් නේ. දැන් ඔයාලට තේරෙනවද මේක මෙතනින් එහාට යන්නේ නැහැ හිර වෙනවා කියලා. මෙතනින් එහාට යන්නේ නැහැ හිර වෙනවා. එතකොට මේක dy යට dx ම තමයි. හරිද? dy යට dx කියලා කියන්නේ මෙන්න මෙහෙම. d යට dx මෙතෙන්ට වැටෙන්නේ y. හරිද? ඔන්න ඔහොම පොත්පත්වල තියෙන්නේ. රයිට්. එතකොට දැන් මේක තියෙන්නේ අවකලනයක් කරන්න නේ. දැන් මෙතන ශ්‍රිතයක් දිනනවානේ. එතකොට මෙයා බලනවා හරි. අපි දන්නවා දැන් මෙතෙන්ට වැටෙන කෙනා මොකද්ද කියන එක වැටෙන්නේ නැහැ. මේ වැඩක් නැහැ. එයා බලන්නේ දැන් මෙතන තියෙන්නේ e වල ශ්‍රිතයක් නේ. එතකොට e වල ශ්‍රිතයක් අවකලනය කරාම දැන් එයා එකටම දකින්නේ e වල ශ්‍රිතේ. හරිද? එකටම දකින්නේ e වල ශ්‍රිතේ. හරිද? ගලවමු කොලස්සනට e වල ශ්‍රිතය අවකලනය කරාම එන්නේ e වල එයාමනේ. e වල x අවකලනය කරොත් e වල xමයි. හරිද? රයිට්. ඊට පස්සේ ඔන්න e ගේ කතන්දරය ඉවරයි. e ගේ කතන්දරය ඉවරුනාට පස්සේ තියෙන්නේ කවුද? මෙන්න මෙහෙම කෙනෙක් නේ. අපි දන්නවා k කියලා කියන්නේ නියතයක්. නියතයක් වතාවක් sin inverse x කෙනෙක්. අපි දන්නවා මෙයා දැන් ඔන්න e ගේ කතන්දරේ හරි දැන් මෙයාව අවකලනය කරමු. එයා දකින්නේ නියතයක් වතාවක් sin inverse කෙනෙක්. අපි දන්නවා ඒතකොට නියතය කෙනෙක් කෙන අවකලනය වෙන්නේ නැහැ. නියතේ වතාවක් කියලා එනවනේ. අපි දන්නවනේ දැන් 2x වර්ග කෙනෙක් කෙන අවකලනය කරන්න තිබොත් දෙක පැත්තකින් තියන් මෙයාව අවකලනය කරන්න පුළුවන් 2x කියලා. ඒතකොට මම ඒක තමයි මෙතන කරන්නේ. k පැත්තක තියාගෙන sin inverse x කෙනෙක් කෙන අවකලනය කරනවා. අපි දන්නවා sin inverse කෙනෙක් අවකලනය කරොත් එන්නේ 1 යට 1 ඍණ x වර්ගයේ වර්ගමූලයක්. හරිද? ඕකනේ sin inverse කෙනෙක් අවකලනය කරොත් එන්නේ. එතන දැන් මේ මෙතන x තියෙන හින්දා මේ sin inverse x ඇතුලේ ඉන්න කෙනාගේ වර්ගය. තේරුණාද? sin inverse මෙතන x ඇතුලේ ඉන්නේ sin inverse ඇතුලේ ඉන්නේ x නේ එයාගේ වර්ගය. හරිද? ඔන්න දැන් sin inverse ගේ කතන්දරයත් හරි. හරිද? k කියන එක නියතයක්. එයා වතාවක් තමයි කරේ sin inverse වතාවක් x. දැන් මේක අවකලනය කරොත් අපි දන්නවා 1 යට 1 ඍණ sin inverse ඇතුලේ ඉන්නේ කවුද? අන්න එයාගේ වර්ගය. එයාගේ වර්ගයේ වර්ගමූලය. හරිද? ඊට පස්සේ ඔන්න sin ගේ කතන්දරය හරි. දැන් ඉන්නේ කවුද? x. අප්පඩු x කියන එක කෙනා දැන් කරන්න ඕන කාගෙන්ද? දැන් බලන්න ඕන දැන් ඇතුලේ දැන් මෙතනින් එහාට ගලවන්න දෙයක් නැහැ නේ. දැන් මූ දැකලා ඉවරයි. හරිද? එතනින් x කෙනෙක්. ඌ ආසත් මුගේට x කෙනෙක්ට. එහෙනම්
හිර වෙනවද මැෂින් එක නෑ. කන්ටිනියු වෙනවා. ආතල් එකේ කරනවා. x කියන එක්කෙනා එතන වෙන්නේ x කියන එක්කෙනා එක්සිෂන් අවකලනය කරන්නේ. අපි දන්නවා මේ ආසයිනේ හිර වෙන්නේ නෑ. x කියන එක්කෙනා එක්සිෂන් අවකලනය වුණා අපි දන්නවා උත්තරේ එකයි. මෙතන අර නියතයක් එක් වතාවක් x ක බිඳුවනේ තියෙන්නේ. ඒතකොට එකයි. රයිට්? වතාවක් එකයි. තේරුණාද වැඩේ? දැන් උතන නිකමට හරි අපි හිතමුකෝ මෙහෙම තිබ්බේ කියලා. කොහොමද? උතන අපි හිතමු මෙහෙම තිබ්බේ කියලා. y සමානයි e වල k වතාවක් sin inverse y තිබ්බේ කියලා. හරිද? ඒතර මම මේක එක්සිෂන් අවකලනය කරොත් තේරෙනවා මෙතන දෙපැත්තම එක්සිෂන් අවකලනය කරද්දී මෙතන මෙන්න මෙහෙම එකක් වැටෙන්නේ. මෙතනින් එහාට මෙහා සුළු වෙන්නේ නැහැ හිර වෙනවා. මෙයාව එක්සිෂන් අවකලනය කරොත් එකටම e ගේ ශ්‍රිතයක් තියෙන හින්දා e වතාවක් k වතාවක් sin inverse y e ගේ කතන්දරය හරි. එතකොට e ගේ කතන්දරය ඉවරුනාට පස්සේ තියෙන්නේ මේ වගේ ශ්‍රිතයක්නේ. k වතාවක් sin inverse කෙනෙක්. අපි දන්නවා k වතාවක් කියලා කියන්නේ නියතේ හැමම තියාගෙන අනිත් කෙනා අවකලනය කරන්න පුළුවන්. එතකොට k වතාවක් sin inverse කෙනෙක් අවකලනය කරපුවම එකයට එක ඍණ sin ඇතුළේ ඉන්න කෙනා. ඇතුළේ ඉන්න කෙනා කවුද? y. එයාගේ වර්ගයේ වර්ගමූලය. හරිද? වතාවක් දැන් sin ගේ කතන්දරයත් හරි. sin ගේ කතන්දරයත් හරි. sin inverse ගේ කතන්දරයත් හරි. දැන් sin inverse ගේ කතන්දරය වුණාට පස්සේ ඇතුළේ ඉන්නේ y කෙනෙක්. හරිද? ඉතුරු වෙන්නේ y කෙනෙක්නේ. දැන් y කෙනෙක් දැන් ඉතුරු වෙන්නේ මෙතනින් එහාට කරන්න පුළුවන්ද? බෑනේ. එතනින් එහාට ගලවන්න දෙයක් නෑනේ. එතකොට එයා කැමති කෙනෙක් දින්නේ නෑ. එයා කැමති x විශයෙන් කරන්න. හැබැයි මෙතන ඉන්නේ y කෙනෙක්. එතකොට මොකද්ද වෙන්නේ? පුංගාද මොකක්ද එකක් වෙලා හිර වෙනවා. හිර වෙන්නේ කොහොමද? මෙන්න මෙයාගෙන් කරන්න ආස. හැබැයි මෙතන ඉන්නේ y කෙනෙක්. හරිද? මෙතනින් එහාට යන්නේ නැහැ. ඔන්න ඔහොම එකක් තමයි මෙතන y කෙනෙක් හිටියොත් වෙන්නේ. දැන් අපිට මෙතන දීලා තියෙන්නේ x කෙනෙක් නේ. ඒතකොට අවුලක් නැහැ. ඒතකොට අපිට පෙන්වන්න තියෙන්නේ මේකනේ. ඉතින් ඇවිල්ලා ඉවරනේ මම මේක හරස් ගුණිත කරොත් එක ඍණ x වර්ගයේ වර්ගමූලයේ වතාවක් dy යට dx සමාන වෙනවා. මේ පැත්තේ තියෙනවා k වතාවක් e වල k sin inverse x කියලා කියන්නේ y ටනේ මම. e වල k sin inverse x කියලා කියන්නේ y ට. y. ඔන්න පළවෙනි එක හරි. රයිට්. වැඩේ තේරෙන්න ඕන. අවකලනය කරනවා කියන එක මාළුක දෙන්නේ මේ චේන් රූල් එක කියන එක. එදෙන අර තේරුම් ගන්න ඕන ආස දේ මොකක්ද කියලා. හරිද? ඊට පස්සේ කියනවා ඒකේ අවකලනයේ භාවිතයක් තව පොඩි දෙයක් තියෙනවානේ dy යට dx. එතකොට අපිට ආවේ dy යට dx සමාන වුණේ මොකේද බං? ky බෙදීම එක ඍණ x වර්ගයේ වර්ගමූලයටනේ. ඊට පස්සේ අපි දන්නවා y කියලා කියන්නේ e වල k sin inverse x නේ. අපිට කියන්නේ මොකද්ද? x සමානයි භාගය වෙද්දි dy යට dx x සමානයි භාගය වෙද්දි දැන් මේ තියෙන්නේ අර වක්‍රයනේ බා. හරිද? මේ තියෙන්නේ මම අර ඇන්දනේ වක්‍රය. මෙන්න මේ වගේ කෙනෙක් උතන ඉන්නේ. හරිද? මේ x අක්ෂය නම් මේ y අක්ෂය නම් මේ විශේෂිත අවස්ථාවක් තමයි මේ x සමානයි බිඳුව වෙද්දී. හරිද? x සමානයි බිඳුව වෙද්දී මෙන්න මේ වගේ ශ්‍රිතයක්. ඊට පස්සේ මේක මෙන්න මෙහෙමත් හැරෙනවා. ඒතකොට මෙන්න මේ ශ්‍රිතය අවකලනය කරපුවාම සාධාරණ කෙනා තමයි මෙයා. හරිද? ඒතකොට x සමානයි භාගය කියන්නේ මේ හරියනේ. භාගෙදී යාගේ අවකලනය. x සමානයි භාගය වෙද්දී මෙයාගේ අවකලනය කියලා කියන්නේ මෙයා x තියෙන තැනට භාගය කියන කෙනා අවකලනය කරන්න ඕන. k වතාවක්. හරිද? එතකොට x සමානයි භාගය වෙද්දී y හොයන්න ඕන නේද? x සමානයි භාගය වෙද්දී y සමාන වෙනවා y සමානයි e වතාවක් k ගේ sin inverse භාගයනේ. sin inverse භාගය කියලා කියන්නේ කොහොමද? phi බෙදීම 6යි නේ. e වතාවක් k ගේ phi බෙදීම 6යි. ඔන්න සමාන වෙනවා k y කියලා කියන්නේ e ගේ k වතාවක් phi බෙදීම 6 බෙදීම එක ඍණ x වර්ගය කියලා කියන්නේ භාග්‍ය වර්ගය 4න් එකයි. මේකේ වර්ගමූලය සමාන වෙනවා k වතාවක් e ගේ k phi බෙදීම 6 බෙදීම 4 පොදු හරයක් ගත්තොත් 4 ඍණ 1 කියලා කියන්නේ 3යි 3ේ වර්ගමූලය 4 වර්ගමූලය කියලා කියන්නේ 2යි ඒක උඩට යනවා. මෙන්න මේ වගේ එකක් තමයි උත්තරේට එන්නේ. රයිට්. ඒ වගේ එකක් තමයි උත්තරේට එන්නේ. රයිට්. ඔන්න අපේ ආ කොටස හරි ඈ. ආ කොටස හරි. ඊට පස්සේ අවකල භාවිත කොටස තියෙනවා. අවකලනයේ භාවිතය වෙන තැන. හරිද? ඒකට අවකලන භාවිතය ගන්න කියන්නේ මොකද්ද? මෙන්න මෙහෙම එකක්. මේක මකාගෙන ඉමු. මොකද කියන්නේ ABC නගර තුනක් හරිද තියෙනවලු ABC කියන කෝණයේ අංශක 90ක්
හරිද? ඊට පස්සේ ABC කියලා නගර තුනක් තියනවලු. ABC කියන කෙනා මොකක් හරි B කියන සංදිය. හරිද? උඩට ගමු තව ටික. මේ හරිය. මෙන්න මෙහෙම එකක් නෙවෙයි කියන්නේ. ඔන්න ඔහොම එකක් තියෙනවා. B කියන කෙනා අංශක 90යිලු. හරිද? ඒකටම මේ වගේ ගණන් වල ඩයග්‍රෑම් එකට හරිද මේ වගේ ගණනක් දුන්නොත් ඩයග්‍රෑම් එක තියෙනනේ මේක දිහා බලන් අපි අඳ ගන්න ඕන එක. ඒකට ටිකක් වෙලාව නහත්ති කරලා හරියට අඳ ගන්න. හරිද? ඊට පස්සේ ගාන හදන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අඳින එක හරියට අඳ ගන්න. හරි ඊට පස්සේ කියනවා AB කියලා කියන්නේ 15 කිලෝමීටර් හා BC සමානයි 50 කිලෝමීටර වන පරිදි අයුරින් AB හා BC ඍජු මාර්ග දෙකක්ලු. එහෙනම් A කියන එක්කෙනා ඉන්න ඕන කොහෙද? මෙහි BC A නගරය BC මාර්ගයේ කරමින් තව ඍජු මාර්ග හරි. ඒතර කියනවා AB කියලා කියන්නේ 15 කිලෝමීටර හා BC සමානයි 50 කිලෝමීටර වන පරිදි වන අයුරින් AB හා BC කියලා කියන්නේ ඍජු මාර්ග දෙකක්ලු. හරි දෙකකින් සම්බන්ධ කරලා තියනවලු AC නගරය A නගරය BC මාර්ගයේ D නම් ස්ථානයකට. හරිද? එතකොට A නගරය BC එහෙනම් මෙතෙන් මේ පැත්තේ තියෙන්න ඕන C නේ. එතකොට A කියන කෙනා BC මාර්ගයේ D නම් කියලා මේ තැනකට සම්බන්ධ කරන්න ඕනලු. A නගරයයි D නගරයයි සම්බන්ධ කරන්න ඕනලු. ඍජු මාර්ගයක් තැනීමට යෝජිත ව්‍යාප්තියක් ඇත. මෝටර රථයක් සඳහා DC කොටස මත 50 km/h ඍණ එකක හා DC කොටස DC කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න පුළුවන් උපරිම වේගය කීයද දීලා තියෙන්නේ 50 km/h ඍණ එකක් නේ. DC කොටස මත 50 km/h ඍණ එකයිලු. ඊට පස්සේ AD මත AD කියලා කියන්නේ මෙයා මතනේ. එයා මත 40යිලු. 40යි km/h ඍණ එකයිලු. ඊට පස්සේ AB කියන එකේන උඩ දීලා තියෙනවා මෙතන 15 කිලෝමීටර. මෙතන BC කියන එකේන මෙන්න මේ සම්පූර්ණ කෙනා මෙන්න මේ සම්පූර්ණම කෙනා කීයද? 50 කිලෝමීටර 50 කිලෝමීටර කියලා දීලා තියෙනවානේ. කිලෝමීටර. හරි. ඊට පස්සේ කියනවා ඒ නගරයේ සිට ඒ නගරේ ඉඳන් x දුරකින්ලු d පිහිටලා තියෙන්නේ. රයිට්? ඒ කියලා කියන්නේ මෙන්න මේ දුර කීයලුද? මෙන්න මෙයා මෙන්න මේ දුර x ලු. හරිද? මේ දුර x ලු. අවසරදී උපරිම වේගයෙන් මෝටර රථය ගමන් කරනු ලබන්නේ උපකල්පනය කරමින් d හරහා A සිට C ට D හරහා A සිට C කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ගියානේ. මෙන්න මේ මාර්ගය ඔස්සේ ගමන් කිරීමට ලද සම්පූර්ණ කාලය. හරිද? සම්පූර්ණ කාලේ Tx කියලා ගන්නලු. එයාට ප්‍රකාශනයක් ගොඩ නගන්නලු. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන ලස්සන මේ වචනයක් තමයි උපරිම ප්‍රවේගය කියන එක නා නේද? උපරිම දීලා තියෙනවනේ උපරිම වේගයද දීලා තියෙන්නේ. උපරිම වේගය උපරිම වේගයෙන් යනවලු. හරිද? එතන ප්‍රවේගය වුණා නම් හොඳයි. එතන උපරිම ප්‍රවේගයෙන් යනවා නම් අපි දන්නවා මොකක්ද එතන ත්වරණයක් නැහැනේ. උපරිම ප්‍රවේගයෙන් යනවා නම් ත්වරණයක් නැති හින්දා අපිට දාන්න පුළුවන් s = ut කියන කෙනා නේද? ඒතර t කියලා කියන්නේ මොකද්ද? දුරක් බෙදීම ප්‍රවේගයකටනේ. රයිට්? එතකොට අපි දන්නවා දැන් a වල ඉඳන් c ට තමයි d හරහා යන්න ඕන. එතකොට මෙතන ඉඳන් මෙන්න මේ කෑල්ල යන්න පුළුවන් උපරිම වේගය. උපරිම වේගය නැත්තම් ප්‍රවේගය උපරිම ප්‍රවේගය 40යි පැයට කිලෝමීටර කියලා දීලා තියෙනවා. එතන ඉඳන් තියෙන දුර මේක අපි කිලෝමීටර වලින් හිතුවත් x කියලා කියන්නේ දැන් මේක අංකනේ ඔක්කොම කිලෝමීටර වලින් යන ඉඳන් මේකත් x කිලෝමීටර. හරිද? දුර x. හරිද? ප්‍රවේගය 40යි. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලය ත්වරණයේ බිඳුවයිනේ උපරිම ප්‍රවේගය හින්දා මේ v උපරිමනේ. මෙතනත් v උපරිම. එතකොට ත්වරණයේ බිඳුවයි මේකේ ත්වරණයේ බිඳුවයි. හරිද? එතකොට අපි දන්නවා එතකොට a ඉඳන් d ට දැන් මේ කාලයේ සම්පූර්ණ කාලයනේ. සම්පූර්ණ කාලය කියන එක නයි මෙහෙම දාන්නේ. මේ tx කියලා දාන්නේ මේ කාලය කියන එක නා x ගේ සිතයක් වෙනවා ඇති. අපි බලමු එහෙම වෙනවද කියලා. අපි මේක දාන්න නැතුව t හොයමුකෝ. හරිද? එතකොට අපේ තේරෙනවා. අපි දන්නවා a වලින් ඉඳන් d ට යන්න ගත වෙන කාලය වෙන්නේ x බෙදීම කොච්චරද? 40ක්.
හරිද ධන උන්න ඒ කාලය ඊට පස්සේ d වලින් දැන් c ට යන්න ගත වෙන කාලය කොච්චරද දුර මෙච්චරක්නේ එතකොට දැන් මේ සම්පූර්ණ දුර 50යි අපි දන්නවා එහෙනම් මේ දුර කොච්චරද පයිතගොරස් ප්‍රමේයෙන් මේක x වර්ගයේ ඍණ 15 වර්ගයේ 225 වර්ගමූලයනේ b වලින් දැන් d ට තියෙන්නේ එතකොට අපි දන්නවා dc කියලා කියන්නේ දුර වෙන්නේ 50 ඍණ x වර්ගයේ ඍණ 225 වර්ගමූලය ඔන්න දුර හරිද ඒ දුර වෙන්නේ d වලින් දැන් c ට තියෙන දුර බෙදන්න ඕන කෝකින්ද එයාගේ උපරිම ප්‍රවේගය කීයද 50යි හරිද දැන් ඔයාලට තේරෙනවද මේ t කියන කාලය මේ t කියන කෙනා විචලනය වෙන්නේ කවුරු මතද t කියන කෙනා විචලනය වෙන්නේ x මත හරිද හිතන්නකෝ දැන් x සමානයි දැන් මේ x කියන කෙනා 1 2 3 4 5 ඔන්න ඔහම වීගෙන යද්දී මෙතන තේරෙන්න ඕන දෙයක් තමයි මේ t කියන කෙනා වෙනස් වෙනවා එහෙනම් මේ t කියලා කියන්නේ කාගේ ශ්‍රිතයක්ද t කියන්නේ x ගේ ශ්‍රිතයක් වෙනවා ඇයි ඒ t කියන කෙනා x ගේ ශ්‍රිතයක් වෙන්නේ x වෙනස් වෙද්දී මේ කාලය කියන කෙනා වෙනස් වෙනවා එතකොට කාලය කියලා කියන්නේ x ගේ ශ්‍රිතයක් වෙනවා රයිට් එතකොට දැන් මේ වගේ කෙනෙක් දැක්කොත් හරිද මෙන්න මේ වගේ එකක් මාර ලස්සන තැන අපි දන්නවා දැන් මේ වගේ එක හරිද ඔයාලට තේරෙනවා දැන් මේ x කියන කෙනා හරිද දැන් මේ t සහ x අතර තියෙන සම්බන්ධතාවය මේ තියෙන්නේ එතකොට අපිට තේරෙන්න ඕන මේ වගේ ගණන් වල මෙන්න මෙහෙම අදහසක් තමයි යන්නේ හරිද දැන් මේ තියෙන්නේ x ඉදිරියේ tx කියන එක්කෙනා ප්‍රස්ථාරගත කරන්න පුළුවන් හරිද දැන් ඇත්තටම ඕක සමහරව දන්නේ නැහැ. හරිද? අවකලන භාවිත ගානේදී මේක තමයි වෙන්නේ. අර ප්‍රස්ථාරම කොටසක්ම තමයි උතන තියෙන්නේ. හරිද? මේ x. දැන් මේකේ අදහස තමයි x කියන එක්කෙනාට ඉදිරියේ tx කියන එක්කෙනා ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඇයි ඒ x වෙනස් වෙද්දී tx කියන එක්කෙනා වෙනස් වෙන හින්දා. හරිද? දැන් අපි මේකේ බලන්නේ x කියන කෙනා වෙනස් වෙද්දී t කියන කෙනා වෙනස් වෙනවා. එහෙනම් x ගේ ශ්‍රිතයක් තමයි tx කියලා කියන්නේ. දැන් අපි මේකෙදි කරන්නේ අවකලනයේ මෙයාව අවකලනය කරලා බලනවා. එතකොට x සමානයි මේ යම්කිසි මේ x අගයකදී මෙයාගේ අගය මේ දැන් මෙයාව අවකලනය කරගත්තාම දැන් මේ ශ්‍රිතය දැන් අපි හිතමුකෝ මේ ශ්‍රිතය යන්නේ මෙන්න මෙහෙම මොකක් හරි කියලා. හරිද? x එක්ක මෙන්න මේ tx කියන එක නා විචලනය වෙන්නේ මෙන්න මේ විදිහට. එතකොට අපි දන්නවා මේ ශ්‍රිතයේ හරිද? මෙන්න මේ ශ්‍රිතයේ මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගන්නකෝ. එතන මොකක්ද වෙලා තියෙන්නේ? මේ අනුක්‍රමණයේ බිඳුවයිනේ. ඒ කියලා කියන්නේ මෙතන ඔයාලට තේරෙනවනේ හැරවුම් ලක්ෂයන්නේ තියෙන්නේ බා. එතන හැරවුම් ලක්ෂයක්නේ. ඒතකොට මෙන්න මේ වගේ තැනකත් මොකක්ද තියෙන්නේ? හැරවුම් ලක්ෂයක්නේ. තේරෙනවද? එතකොට අපි මෙන්න මේක අවකලනය කරලා බලන්නේ මෙන්න මේ හැරවුම් ලක්ෂ වල කණ්ඩාංක. හරිද? තේරෙනවද? එතකොට අනිවාර්යෙන් තේරෙනවද හැරවුම් ලක්ෂයක කණ්ඩාංකයක් මෙතන හොයාගත්තොත් ඒ හැරවුම් ලක්ෂයක් නිර්මාණය වෙන්නේ මෙන්න මෙහෙම වැඩි වෙන්න ගිහිල්ලා අඩු වෙලා ඊට පස්සේ මේ වගේ තැනක දැන් මෙහෙම මෙව්වත් හැරවුම් ලක්ෂ නෙමෙයි අඩු වෙලා වැඩි වෙලා අන්න ඒ වගේ දෙයක් නේ තේරෙනවද එතකොට ඔයාලට තේරෙනවා මෙන්න මේ වගේ හැරවුම් ලක්ෂයක් හොයාගත්තොත් එතන තියෙන්නේ මොන වගේ කෙනෙක්ද මෙන්න මේ පරාසය ගැන හිතන්නකෝ මේ පරාසය තියෙන්නේ මේ උපරිමයක් නේද මෙන්න මේ පරාසය ගැන හිතන්නකෝ මේ මෙතන තියෙන්නේ මොකක්ද අවමයක් හරිද පොඩි අදහසක් දුන්නේ ඊළඟට මම ඔක පැහැදිලිව කියලා දෙන්නම් හරිද එතකොට මම උතන කරන්නේ මෙන්න මේ සරල සිංහල තේරුම් ගන්න ඕන. මේ x ඉදිරියේ හරිද? x ඉදිරියේ මෙන්න මේ x කියන එක්කෙනා ඉදිරියේ tx කියන එක්කෙනාව අපි ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඇයි x කියන එක්කෙනා tx ගේ ශ්‍රිතයක් වෙනවා right? එතකොට අපි මේ වගේ ගානක මුලින්ම කරන්න ඕන මෙන්න මේ ස්වායත්ත විචල්‍යයට ගන්න පුළුවන් පරාසය හොයන්න ඕන. හරිද? ප්‍රථමයෙන් කරන්න ඕන ස්වායත්ත විචල්‍යයට ගන්න පුළුවන් පරාසය හොයන එක. right? දැන් ඒකට මොකක් හරි ඇති බලමු මොකද්ද කරන්න පුළුවන් බලන්න ගණිත කර්මයක් හරි මොකක් හරි තර්කයක් අනිවාර්යෙන් තියෙන්න ඕන දැක්ක ගමන් තේරෙනවා දැන් මේ මෙතන තියෙන්නේ වර්ගමූලය x වර්ග ඍණ 225 නේ බා ඔයාලට තේරෙනවද මේවා තාත්වික පද්ධතියත් එක්ක යනෙවුවා හින්දා මේ වර්ගමූලය ඇතුලේ ඍණක් එන්න බෑනේ එහෙනම් ඔයාලට තේරෙනවා අනිවාර්යෙන් x වර්ගයේ ඍණ 225 කියන එක්කෙනා මොකද්ද වෙන්න ඕන විශාලයි බිඳුව වෙන්න ඕන හරිද විශාලයි බිඳුව වෙන්න ඕන right තේරුණාද එතකොට මේක මෙහෙමනේ ඔය තියෙන 15 වර්ගයනේ 225 යට ගියාපහම එතකොට දෙපැත්තම වර්ගමූලය ගත්තොත් මෙතන තියෙන්නේ මොකක්ද x වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ මාපාංක x කුඩය වෙන්න ඕන මෙතන 15 වර්ගයේ වර්ගමූලය කියලා කියන්නේ 15 මාපාංකය අපි දන්නවා 15 මාපාංකය කියලා කියන්නේ 15මයි right
මෙන්න මෙහෙම එකක් වෙන්න ඕන. දැන් මේකේ අදහස මොකද්ද? මේකේ අදහස තමයි අපි දන්නවා x කියන කෙනාට අවස්ථා දෙකක් තියෙනවා. x කියන එක්කෙනා ධන වුණොත් හරිද? ඒ කියලා කියන්නේ x විශාලය හෝ සමානයි බිඳුව නම් ඇතුළේ ඉන්න කෙනාමයි. හරිද? x කියන එක්කෙනා කුඩා වුණොත් ඇතුළේ ඉන්න කෙනා ඉස්සර ඍණක් දානවා. දැන් මේ අසමානතාවය ගමු. හරිද? දන්නවනේ මේ. එතකොට x කියන එක්කෙනා ධන වුණොත් මෙන්න මේ වගේ අසමානතාවයක් තමයි යන්නේ. මේ x කියන එක්කෙනා විශාලයි බිඳුවයි. එතකොට x කියන එක්කෙනා හරිද? දැන් මෙතන මේක විවරණය කරන්නකො. දැන් මේක හරියන්නේ x කියන එක්කෙනා විශාලයි බිඳුව වෙද්දි. දැන් මෙතනින් කියනවා 15 කියන එක්කෙනාටත් වඩා x කියන එක්කෙනා විශාලයි. හරිද? එතකොට මෙන්න මේ අවස්ථා දෙකම තෘප්ත වෙන ප්‍රදේශය මොකද්ද? මෙන්න මේකනේ. එතකොට x විශාලයි 15 තමයි උතන අසමානතාවය තෘප්ත වෙන ප්‍රදේශය වෙන්නේ. රයිට්. එතකොට මෙතනින් පේනවාද ඔයාලට x කියන එක්කෙනා විශාලයි 15යි කියලා. හරිද? එතකොට මේ x කියන එක්කෙනා 15 හරිය ඉන්නවා නම් හරිද? එතකොට මෙන්න මේ හරිය තමයි x ට ගන්න පුළුවන් අගයන් තියෙන්නේ. මෙන්න මේ හරිය x ට ගන්න බෑ අගයන්. හරිද? මේ හරිය අගයන් x ට ගන්න බෑ. ඒව කඩීරි. තේරුණාද? රයිට්. ඊට පස්සේ මේකේ අදහස ඔන්න ඍණ x ඉන්නවා. මේ මාපාංක x වෙනකොට ඍණ x දැම්මොත් විශාලයි 15 ඉන්නේ. හරි. ඍණෙන් ගුණ කරගත්තොත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා ඍණ 15යි. රයිට්. එතකොට මේකට අපි ඇඳගත්තොත් මේක මේ එක අසමානතාවයක් තමයි මොකද්ද x කියන එක්කෙනා බිඳුවට වඩා කුඩායි. මෙන්න මෙහෙම මේ පැත්තේ තමයි x කියන එක්කෙනා ඉන්න ඕන. ආයෙ කියනවා x කියන එක්කෙනා ඍණ 15 ඉන්නේ මේ හරියනේ. ඍණ 15ටත් වඩා පොඩිලු. ඒ කියලා කියන්නේ මෙන්න මේ හරියනේ. ඒතර මෙන්න මේ අවස්ථා දෙකෙන් තෘප්ත වෙන විදිහට ගන්න පුළුවන් කොටස මොකද්ද? x කියන එක්කෙනා කුඩායි ඍණ 15යි. රයිට්. එතකොට තව කෙනෙක් එනවා තව පරාසයක් එනවා x ට. මොකද්ද? x කියන එක්කෙනා මේ ඍණ 15ට වඩා මේ පැත්ත පේන්නේ නැහැ නේ. එතකොට උතන පරාස දෙක වෙන්නේ මොකද්ද? පරාස දෙක වෙන්නේ මෙන්න මෙහෙම x ට ගන්න පුළුවන්. හරිද? මේ x මේ tx මේක අල්ලගත්ත කියන්නේ ඉතින් මේ කරන්න දෙයක් නැහැ මේ වගේ. 15ට වඩා වැඩි x ට ගන්න පුළුවන් අගයක්. මේ පැත්තෙන් ගත්තොත් මොකද්ද වෙන්න ඕන? ඍණ 15ට වඩා අඩුයි. මෙන්න මේ පැත්තේ. හරිද? එතකොට x ට ගන්න පුළුවන් අගයන් තියෙන ওই පැත්තේ විතරයි. එතකොට ප්‍රස්ථාරයේ මෙන්න මේ මෙතනින් මෙහා තමයි යදෙන්නේ. හරිද? එතනින් එහා සහ මෙතනින් මෙහා යදෙන්නේ. හරිද? දැන් ඔයාලා දන්නවා නේද x කියලා කියන්නේ බං විශාලත්වයක්නේ දුරක්නේ. එතකොට x කියන එක්කෙනා ලොවෙත් මොකද්ද? විශාලයි බිඳුවයි. හරිද? x කියන එක්කෙනා විශාලයි බිඳුවයි. හරිද? x කියන එක්කෙනා විශාලයි බිඳුවයි. ඕනනම් මෙතනින් මේක යන්න පුළුවන්. හරිද? x කියන එක්කෙනා විශාලයි බිඳුවයිනේ මේ ගානේ හැටියට. හරිද? ඇයි x කියන කෙනා බං දුරක්නේ. දුරක් ඍණ වෙන්න බෑනේ. එහෙනම් මේ මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනා මොන කෙනෙක්ද? මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනා ධන කෙනෙක්. මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනා ධන කෙනෙක් නම් ඇතුළේ ඉන්න කෙනාම තමයි උත්තරේ වෙන්නේ. x විශාලයි 15 පැත්ත විතරයි මේ ප්‍රස්ථාරය යන්නේ. හරිද? එතකොට සාධාරණව මේ x කියන කෙනා ධනද ඍණද කියලා දන්නේ නැත්නම් මේ මෙතනින් මෙහායි මෙතනින් මෙහෙයි යදෙනවා. එතකොට මේ ගානේ යදෙන්නේ මේ x කියන කෙනා අපි විශාලයි බිඳුවයි කියලා දන්නේ හින්දා මෙන්න මෙතනින් මෙහාට තමයි මෙන්න මේ ශිතය යදෙන්න ඕන. හරිද? මෙතනින් මෙහාට. ඔන්න එක පොයින්ට් එකක් හොයාගත්තා. හරිද? ඊට පස්සේ තව මොකක් හරි තර්කයක් දාන්න වෙනවා මේ පැත්තෙන්. මේ වමත් මායිම දකුණත් මායිම හොයාගන්න. එතකොට දකුණත් මායිම හොයාගන්න මොකද්ද කරන්න පුළුවන්? ඔයාලට තේරෙනවද? මෙන්න මේ x වර්ගයේ ඍණ 25 කියන එක්කෙනා කවදාවත් 50ට වඩා විශාල වෙන්න බෑනේ. දැන් x වර්ගයේ ඍණ 25 කියන එක්කෙනා මෙන්න මේ හරියට යන්න බෑනේ. ගානේ හැටියට. එතකොට ඊළඟ අසමානතාවය මොකද්ද වෙන්න ඕන? ඊළඟ අසමානතාවය වෙන්න ඕන මෙන්න මෙහෙම එකක්. හරිද? මෙන්න මේ x වර්ගයේ ඍණ 225 කියන කෙනා හරිද? අනිවාර්යෙන් කුඩා වෙන්න ඕන කාට වඩාද? 50ට වඩා. සමාන වෙන්නත් බෑ. හරිද? එතකොට මෙතන එනවා වර්ගමූලයනේ. දෙපැත්තම වර්ග කරොත් මේ පැත්තේ x වර්ගයේ ඍණ 225. විශාල වෙන්න ඕන. මේ පැත්තේ 0.2යි 25යි නේ. එතකොට x වර්ගය කියන එකේනා විශාල වෙන්න ඕන. මේක මෙහාට ගියාම 2725ට නේ. එතකොට x ගේ වර්ගයේ වර්ගමූලය දාගත්තොත් කුඩා වෙන්න ඕන 2725 වර්ගමූලයට. හරිද? එතකොට x කියන එක්කෙනාගේ මාපාංකයනේ මෙතන තියෙන මාපාංකය කුඩා වෙන්න ඕන වර්ගයේ වර්ගමූලයේ මාපාංකය කුඩා වෙන්න ඕන 2725 වර්ගමූලයට. 2725 වර්ගමූලය වාට තේරෙනවද? අනිවාර්යෙන් 50ට වඩා වැඩි කෙනෙක් නේ. මෙයා 50ට වඩා වැඩි කෙනෙක් අපි දන්නවා x කියන එක්කෙනා ලොවෙත් මෙතන විශාලයි බිඳුවයිනේ. දැන් මෙතන මාපාංකය ඇතුළේ ඉන්න කෙනා ධන ඍණද කියලා බලන්න ඕන. අපි දන්නවා මේ ගානේ හැටියට නම් මාපාංකය ඇතුළේ ඉන්න කෙනා ධන කෙනෙක්. ඇයි ඒ x කියන කෙනා දුරක් ඉඳ එයා කවදාවත් ඍණ වෙන්න බෑ. එහෙනම් මාපාංකය ඇතුළේ ඉන්න කෙනා ඍණ කෙනෙක් නම් මෙයාගේ උත්තරය කියලා කියන්නේ මාපාංකය ඇතුළේ ඉන්න කෙනාවමයි. ඔන්න x කියන කෙනා කුඩායි 2725යි. හරිද? මෙයාගේ වර්ගමූලය. රයිට්.
එතකොට 2725 කියන එකගේ වර්ගමූලය අනිවාර්යෙන් 50ට වඩා නම් වැඩි වෙන්න ඕන. හරිද? 50ට වඩා වැඩි වෙන්න ඕන. එතකොට අපි 51 වගේ බලමු. 51 කියන එක නා 51කින් ගුණ කරගෙන බලමු. එතකොට 51යි 5යි 25නේ. 5යි 1යි බිඳුවයි 2601යි. 52 බලමු. 4යි 10යි 10යි 26යි 4යි බිඳුවයි 7යි 2යි 2704ක් අන්න 52යි ගානක් නේ තියෙන්නේ නේද? එහෙනම් ඔයාලට තේරෙන්න ඕන මේ x කියන එක කෙනා මොකද්ද වෙන්නේ? x කියන කෙනා දැන් මෙතනින් එනවා x කියන කෙනා 52යි දශම ගානක් ඉන්නේ අපි 52 කියලා ගමුකෝ. 52ට වඩා මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. හරිද? එතකොට මේ ප්‍රස්ථාරය ඇඳෙන්න ඕන මොන පරාසයේද? 15 ඉඳන් හරිද? 15 ඉඳන් කීය වෙනකල්ද? 52 කියන මෙන්න මේ පරාසය ඇතුලේ තමයි ඔය ශිතය ඇඳෙන්නේ. හරිද? ඔය ශිතය ඇඳෙන්නේ මෙන්න මේ පරාසය ඇතුලේ. රයිට්? ඔය ශිතය ඇඳෙන්නේ ඔන්න ඔය පරාසය ඇතුලේ. එතකොට x කියන කෙනා ඉන්නේ මොන අතරද? මෙන්න මේ දෙක අතර. හරිද? ඔන්න කරන්න ඕන පළවෙනිම දේ. රයිට්? තේරුණාද? දැන් ඉතින් මෙන්න මේ ශිතය අඳින්න අපි මොකද්ද කරන්න ඕනේ? එකටම මෙයාව අවකලනය කරලා අදහසක් ගන්නවා. මෙයාගේ මේ හැරවුම් ලක්ෂ තියෙනවද කියලා. හරිද? අපි බලමු මෙයාව අවකලනය කරන්න. එතකොට මෙයා x විශේෂයෙන් අවකලනය කරොත් t prime x සමාන වෙනවා. එකට 40 වතාවක් x කියන එක අවකලනය වුණාම එයාමයි ධන මෙතන අවකලනය වුණාම ඔතන වෙන වෙනම බෙදුනහම තියෙන්නේ බං එකනේ. මේක වෙන වෙනම දෙනවා එක අවකලනය වුණාම බිඳුවයි ඍණක් වෙනවා. එකයට 50 වතාවක් වර්ගමූලයන් අවකලනය කරන්න දෙන්නේ. ඒතර අපි දන්නවා වර්ගමූලයක් අවකලනය කරන්න තියෙද්දි එකයට දෙවතාවක් වර්ගමූලය එනවා. හරිද? එකයට දෙවතාවක් වර්ගමූලය ඇතුළේ ඉන්න කෙනා එනවා. හරිද? ඊට පස්සේ ඇතුළේ ඉන්න කෙනාට යනවා. දැන් වර්ගමූලය කරලා ඉවරනේ. වර්ගමූලය ඉවර වුණාම යන්නේ මෙහෙම කෙනෙක්නේ පේන්නේ. එතකොට එතන ඉන්නේ කවුද? x වර්ගයේ ඍණ 225. එයා අවකලනය කරපුවාම එන්නේ 2x නියතය අවකලනය කරපුවාම බිඳුවයි. වෙන ගලවන්න දෙයක් නැහැ. ඔතනින් ඉවරයි. මෙයාට මෙයා කැපිලා යනවා. එතකොට t prime x සමාන වෙනවා එකයට 40 ඍණ එකයට 50 වතාවක් x බෙදීම x වර්ගයේ ඍණ 225ට. ඔහොම එකක් එනවානේ. ඊට පස්සේ අපි මේක ටිකක් සුළු කරගත්තොත් පොදු හරයක් ගමු. එතකොට t dash නැත්නම් t prime x සමාන වෙනවා පොදු හරය වෙන්නේ අපි ගමු 0.220යිනේ. මෙයයි x වර්ගයේ ඍණ 225යි. හරිද? ඊට පස්සේ 50 වතාවක් x වර්ගයේ ඍණ 225 වර්ගමූලයේ ඍණ 40යි x නේ. එතකොට බිඳුවට බිඳුව කපලා දැම්මොත් හරිද? 5 වතාවක් x වර්ගයේ ඍණ 225 වර්ගමූලය ඍණ 4යි x කියන කෙනා බෙදීම 200යි x වර්ගයේ ඍණ 225 වර්ගමූලය කියලා උත්තරයක් එනවා t prime x ට. රයිට්? ඔන්න අවකලනය කරාම රයිට් මෙයා අවකලනය කරාම එන දේ මෙන්න මේ ශිතය අවකලනය කරාම අපි දන්නවා මේ ශිතය ඇදෙන්න ඕන මෙන්න මේ පරාසය ඇතුලේ. ඒතර මේ පරාසය ඇතුලේ අපි බලමු මෙයාට හැරවුම් ලක්ෂයක් තියෙනවද කියලා. දැන් මේ ශිතය අපි හිතමුකෝ මෙන්න මෙහෙම එකක් තියෙන කියලා. මොකක් හරි ඔන්න ඔහම. දැන් මේකේ මේ ඔන්න ඔහම එකක්. ඒක මේ ඒතර මේක බලමු. තවදුරටත් මම කියලා දෙන්නම්කෝ. දැන් මේක ඔන්න t prime x කියන එක නා සමානයි මේක. දැන් අපි මේ ප්‍රස්ථාරය අඳින්න නම් මොකද්ද කරන්න ඕන? t prime x සමානයි බිඳුව වෙන පරිදි x යගයන් හොයන්න බෑ. අනිවාර්යෙන් t prime x කියන එක නා බිඳුව වෙන පරිදි x යගයන් හෙව්වොත් අපිට හම්බෙන්නේ කවුද? අපිට හම්බෙනවා මේ හැරවුම් ලක්ෂයක්. බලමු හැරවුම් ලක්ෂය හම්බෙනවද කියලා. ඒතකොට මෙයා බිඳුව වෙනවා කියලා කියන්නේ හරය ලවයේ බිඳුවක් වෙන්න නේ. ලවයේ බිඳුවක් කියලා කියන්නේ ලවයේ වෙන්නේ මෙතන 5 වතාවක් x වර්ගයේ ඍණ 225 වර්ගමූලයේ සමාන වෙනවා කාටද? 4යි x ටනේ. රයිට්? එතකොට දෙපැත්තම වර්ග කරමු. එතකොට මෙතන එනවා 25 වතාවක් x වර්ගයේ ඍණ 225 සමාන වෙනවා 16x වර්ගයටනේ. 16x වර්ගයට. රයිට්? ඊට පස්සේ මේක සුළු කරගත්තොත් 25ක් x වර්ගය ඍණ 25 වතාවක් 225. මම මේක ගුණ කරන්න යන්නේ නැහැ. මට තේරෙනවා මෙයත් වර්ගයක් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. හරිද? ඇයි 5 වර්ගයයි 15 වර්ගයයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ 16ක් x ගේ වර්ගය. මේක මෙහාට ආපුවාම 9ක් x වර්ගය ඍණ 25 ගුණ කිරීම 225 සමානයි බිඳුවයි. නේ? ඊට පස්සේ මේක මෙහාට ගියාපම 9x වර්ගයේ සමාන වෙනවා 25 ගුණ කිරීම
දැන් ඔයාලට තේරෙනවද මේ ඔක්කොම වර්ගය කියලා ලියන්න පුළුවන්. හින්දා මම මෙයා 5 වර්ගය, මෙයා 15 වර්ගය, මේ 9 බෙදීම කරපුවාම 3 වර්ගය කියලා ලියනවා. එතකොට x කියන එක්කෙනාගේ වර්ගය සමාන වෙනවා 15 ගුණ කිරීම 5 බෙදීම 3 වර්ගයට. මෙතන 3 වරක් 5යි. එතකොට මෙතන තියෙන්නේ x වර්ගය කියන එක නා සමාන වෙනවා 25 වර්ගයට. දෙපැත්තෙම වර්ග මූලය ගමු. දෙපැත්තෙම වර්ග මූලය ගත්තොත් x වර්ගයේ වර්ග මූලය කියලා කියන්නේ මාපාංක x සමාන වෙනවා මාපාංක 25 කියලා කියන්නේ 25ම තමයි. දැන් මෙතන බලන්න ඕන x කියන එක නා ධනද ඍණද කියලා නේ. x කියන එක නා ධන නම් මාපාංක ඇතුළේ ඉන්න කෙනාමයි x කියන එක නා ඍණ මාපාංක ඇතුළේ ඉන්න කෙනා ඉස්සර ඍණක් වැටෙන්න ඕන රයිට්. එතකොට මෙතන මාපාංක ඇතුළේ ඉන්න දැන් මේ අපි දන්නවනේ x කියන එක කෙනා විශාලයි බිඳුවට වඩා ලොවේ. x කියන එක කෙනා විශාලයි බිඳුව ඉන්න මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනා මොන කෙනෙක්ද? ධන කෙනෙක්. එහෙනම් මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනා ධන කෙනෙක් නම් එයාගේ උත්තරය කියලා කියන්නේ මාපාංකයේ ඇතුළේ ඉන්න කෙනාමයි. රයිට්. එතකොට x සමාන වෙනවා 25ට. අඩෝ මේ. එතකොට x සමානයි 25 කියලා කියන්නේ මේකේ අදහස මොකද්ද? මෙන්න මේ x සමානයි 25 කියන අගයේදී. හරිද? x සමානයි 25 කියලා කියන්නේ මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේ වගේ තැනකදී මෙන්න මේ ශ්‍රිතයට හරිද? මෙන්න මේ tx කියන ශ්‍රිතයට මොකද්ද තියෙන්න ඕන? මෙයාට මොකක් හරි හැරවුම් ලක්ෂයක් තියෙන්න ඕන. ඒක අපි දන්නේ නැහැ මෙහෙම හැරවෙන කෙනෙක්ද මෙන්න මෙහෙම හැරවෙන කෙනෙක්ද කියලා දන්නේ නැහැ. හරිද? මෙහෙම හැරවෙන කෙනෙක්ද මෙහෙම හැරවෙන කෙනෙක්ද කියලා දන්නේ නැහැ. තේරුණාද? එතකොට අපි බලන්න ඕන මේ පැත්තේ මේ 15යි 25 අතර සහ 25යි 52. දැන් මෙතන කියලා කියන්නේ මෙතන ගාන දීලා තියෙනවා 50 බිඳුවේ ඉඳන් 50ට තෙක්. එතකොට බිඳුවේ ඉඳන් ගන්න බෑ. හරිද? x කෙනෙක් කියලා ඉන්නේ 15 ඉඳන් 25ටයි 25 ඉඳන් 52ක් 54 කියලා ගමුකෝ. අන්න ඒ අතර අපිට ලකුණ චෙක් කරන්න වෙනවා. රයිට්. එතේ ලකුණ චෙක් කරන්නේ කාගේද? t-x කියන එක්කෙනාගේ ලකුණ තමයි චෙක් කරන්නේ. හරිද? ඔන්න ඒකත් හරි. ඊට පස්සේ මොකද්ද කරන්න ඕන? t-x කියන එක්කෙනාගේ ලකුණ චෙක් කරගන්න ඕන. හරිද? එතකොට t-x කියලා කියන්නේ මෙයා. රයිට්. එතකොට 15ට වඩා වැඩි කෙනෙක් දාලා බලන්න ඕන. 52ට වඩා අඩු කෙනෙක් දාලා බලන්න. නිකමට හරි මෙතන 15 දැම්මොත් මොකද වෙන්නේ? හරේ බිඳුවක් එනවානේ. මෙතන මේ 15 වර්ගයේ 225 නේ 225 නේ 225 කියලා කියන්නේ බිඳුවයි බිඳුව යම් කිසි සංඛ්‍යාවකින් ගුණ වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවද? මෙන්න මේ 15 දී. හරිද? මෙන්න මේ 15 කියන අගේදී මෙන්න මේ t-x කෙනෙක් නැත්තම් අනුක්‍රමණයක් අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා. t-x කියන කෙනා හරිද x සමානයි 15 වෙද්දී හරිද t-x හරිද t'(x) කියන එක න x සමානයි 25 වෙද්දී මොකද්ද වෙන්නේ? අර්ථ දැක්වෙන්නේ නැහැ. අර්ථ නොදැක්වේ. හරිද? අර්ථ දැක්වෙන්නේ නැහැ. එහෙනම් එතන අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. දැන් අපි දන්නවනේ මේ අනුක්‍රමණයක් කියලා කියන්නේ tan θ නේ. ඒතර tan θ කියන කෙනෙක් අර්ථ දැක්වෙන්නේ නැත්නම් එතන තියෙන්න ඕන අංශක 90ක් වගේ කෙනෙක් නේ. එහෙනම් මෙන්න මේ වගේ කෙනෙක්. දැන් එතන වක්‍රයේ තියෙන්න ඕන ස්පර්ශකයක් ගැහුවොත් ඒ ස්පර්ශකයේ අංශක 90ක් වෙන විදිහට. ඔන්න ඔය වගේ. මෙන්න එතකොට ඒ අර්ථ දැක්වෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ වගේ தত্ত্ব තමයි තියෙන්නේ. හරිද? මේ වගේ තැන්වලදී ස්පර්ශක අර්ථ දැක්වෙන්නේ නැහැ. රයිට්. එතකොට 15 දී මොකක් හරි ඔන්න ඔහොම කෙනෙක් ඇති. අපි දන්නේ නැහැ. හරිද? නිකන් උලක් වගේ නේ. ඊට පස්සේ 15ට මෙහයින් අගයක් දාලා බලන්න ඕන 25ට මෙහයින් අගයක් දාලා බලන්න ඕන. දැන් 15ට මේ පැත්තේ තියෙන අගයක් කවුද? ඔන්න ඒක වගුවකට යන්නත් පුළුවන්. හරිද? වගුවකට යන්න නැතුව මෙතනම දාගන්න පුළුවන්. මම මෙතන කරන්නම්කෝ. මම 15ට මෙහා ඉන්නේ බං 20 කියන එක්කෙනා ඉන්නේ. හරිද? දැන් මේ පැත්තේ අගයක් දාගෙන බලනවා. 20 කියන එක්කෙනා ඇයි මම 20ම තෝරගත්තේ? 20 කියන එක්කෙනා ගේ වර්ගය අපි දන්නවනේ 400යි කියලා ලේසි කෙනෙක්නේ. හරිද? අන්න එහෙම හිතලා මම 20 දා ගන්නවා. හරිද? ඔන්න ඒ ලකුණු චෙක් කරද්දී බලන්න ඒ තර්ක ටික මම කරන. හරිද? මීට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. මේකට බලාගෙන උත්තර ලියන්න පුළුවන්. හරිද? මේක දිහා බලන් මේ පැත්ත ධන මේ පැත්ත ඍණ කියලා කියන්න පුළුවන්. මේ පැත්ත ඍණ මේ තේරුණාද? එහෙම පුළුවන් ඈ. බැරි නෑ. ඒ කියලා කියන්නේ ඒකට ක්‍රමයක් තියෙනවා. ඒක වැඩක් නෑ. අපි මෙහෙම යමුකෝ මේ තර්කේ මම මෙතනත් ලස්සන තර්කයක් කියලා දෙන්න. හරිද? ඒතර 15 25 අතර 20 තියෙන හින්දා මන්න මෙන්න මේ දැන් ඔයාලා ලොවෙත් තේරෙනවානේ මෙන්න මේ මෙතන හරේ කවදාවත් මේ හරේ ලොවෙත් ධනනේ බා මේ මාපාංකයේ මෙන්න මේ වර්ගමූල අගය කියලා කියන්නේ අනිවාර්යයෙන් මෙතන ධන එකක් තමයි මෙතන ප්‍රධාන වර්ගමූලයක් උතන තියෙන්නේ. හරිද? එතකොට එතන ධනම තමයි. ඇයි x කියන එක නා වර්ගමූල ඇතුලේ කවදා ඍණ වෙන්න බෑනේ. එතකොට මේ x කියන එක නා අපි දන්නවා 15ට වඩා වැඩි හින්දා මේක හැමතිස්සෙම ධන උත්තරයක් තමයි එන්නේ. එතකොට මේකේ හරය හැමතිස්සෙම ධන තමයි. දැන් අපේ ලවයේ තමයි චෙක් කරගන්න ඕන. මම දානවා 20. හරිද? 20 දාපුවාම ඔන්නයි 20 දාපුවාම මෙතන 400යි. 400න් 225ක් ගියාපුවම කීයද? 175යි. හරිනේ නේද?
400 ඔන්න 225 කඩු කරලා පෙන්නන්නකො 10න් 5 5යි. ඊට පස්සේ 9න් 2 7යි. 3න් 2 175යි. හරිද? එතකොට එතන තියෙන්නේ මම දාන්නේ කවුද? x ට 20 නේ. 20 දාන්නේ. 20 දාපුවාම 20 වර්ගයේ 400 400 ඍණ 225 කියලා කියන්නේ කීයද? 175යි. 175 වර්ගමූලයේ වතාවක් 5 මෙතන ඍණ මෙතන 20 දාපුවාම 80යි. දැන් ඔයාට මේක 175 යගේ හොයාගෙන එහෙම කරන්න බෑනේ මේ සුද්ධ ගණිතේ අර කැල්කියුලේෂන් දෙන්නේ. ඒ කියන්නේ කැල් එකක් දෙන්නේ නැහැ නේ. ඒතර අපි මේකට මොකක් හරි තර්කයක් දාගන්න ඕන. මොකද්ද තර්කය අපි හොයාගන්න ඕන? මෙන්න මේ සංඛ්‍යාවද ලොකු මේ සංඛ්‍යාවද ලොකු කියලා. හරිද? මේ සංඛ්‍යාවද ලොකු මේ සංඛ්‍යාවද ලොකු කියලා හොයාගත්තා නම් වැඩේ හරිනේ. ඒතකොට මම කරන්නේ 175 කියලා කියන්නේ 25 ඒවා කීයක්ද? 25 50 75 100 25 50 75 7යිනේ. ඒතකොට මේක සමාන වෙනවා 5 ගුණ කිරීම 5 වර්ගමූල 7ට නේ. හරිනේ 25 වරක් 7නේ 25 50 75 100 25 50 75 හරිනෝ. ඒතකොට මේ දෙක ගුණාම 25යි මූල 7යි 25යි මූල 7යි 80යි අතර සම්බන්ධතාවය ගන්න ඕන. එතකොට මම කරන දේ බලන්න මම කරන්නේ මෙන්න මේ දෙපැත්ත වර්ග කරලා බලනවා. හරිද? දැන් මේක තමයි කරන්න ඕනේ. මේ දෙන්න අතර අසමානතාවයක් ගන්න මෙතන වර්ගමූල 7 තියෙන හින්දා මම මේ දෙන්නම වර්ග කරගන්නවා. වර්ග කරගත්තාම එනවා 25 වර්ගයේ වතාවක් 7නේ. 80 වර්ගය කියලා කියන්නේ 0.2යි 64යි. හරිද? එතකොට මේ 25 වර්ගය කියලා කියන්නේ බං 625යි. 625 ඒවා හතක් බලන්නකෝ. 25 වර්ගයේ මූලය කියලා කියන්නේ 625යිනේ. ඊට පස්සේ 25 ඒවා හතක් කියලා කියන්නේ 6 35 5 දැම්මා 3ක් ඉතුරුයි. හරිනේ 7 2 14යි 17යි 1යි 4375යි. මේක 4375යි. මේක 6400යි. දැන් මේකෙන් විශාල කවුද? මේකෙන් විශාල මේකයි. එහෙනම් මේ දෙකට මේ දැන් මේකට වඩා මේක විශාලයි නම් මේකට වඩා මේක විශාලයි. හරිද? දැන් අපි ඒක ගත්තේ මෙන්න මේ දෙපැත්තම වර්ග කළානේ. හරිද? එතකොට ඔයාලට තේරෙනවද? මේකට වඩා මේක විශාලයි කියලා. රයිට්. එතකොට දැන් අපිට මේ දෙක අතර අසමානතාවයක් ගන්න බැරිද? දැන් මෙතන කරන්න තියෙන්නේ මේ දෙක අතර අසමානතාවයක් ගන්න නම් මේ දෙපැත්තේ වර්ගමූලය ගන්න එකනේ. හරිද? දෙපැත්තම වර්ගමූලය ගන්න පුළුවන් ධන සංඛ්‍යානේ තියෙන්නේ. එතකොට මෙයාව හම්බෙනවා ලකුණ මාරු වෙන්නේ නැහැ එහෙමමයි. රයිට්. එතකොට 25 මූල 7 කියන එක නා පොඩි 80ට වඩා. දැක්කද මම ඒක ගත්ත තරකේ. මොකද්ද කරේ වර්ග කරයි. වර්ග කරේ මෙන්න මෙතන වර්ගමූල 7ක් තියෙන්නේ. වර්ග කරගෙන ගිහින් බලනවා මොන සංඛ්‍යාවද ලොකු. අම්මට උඩ 80 කියන එක නා ලොකුයි. මෙයා පොඩි. ඊට පස්සේ ඒක රිවර්ස් වෙන්නකො බෑක්වර්ඩ් ආපුවාම තේරෙනවා මෙයාට වඩා මෙයා ලොකුයි නම් මෙයාට වඩා මෙයා ලොකුයි. මෙයාට වඩා මෙයා ලොකුයි නම් එතන වර්ගයනේ. මෙයාගේ වර්ගයට වඩා මෙයාගේ වර්ගය ලොකුයි. එහෙනම් මෙයාට වඩා මෙයා ලොකු වෙන්න ඕන. ධන සංඛ්‍යා දෙකක් තියෙන හින්දා. රයිට්. එතකොට ඔයාලට තේරෙනවද? මෙන්න මේ x සමානයි 20 වගේ තැනක් දාපුවාම හරිද? x සමානයි 20 දී වගේ මෙන්න මේ අගයට වඩා මෙන්න මේ අගේ වැඩි වෙනවා. හරිද? මෙන්න මෙයාට වඩා මෙයා වැඩිනේ. එතකොට මෙතන තියෙන්නේ මේ එයා බැදලා ඉන්නේ ඍණ කෙනෙක් ගෙන්නේ. එතකොට ඍණ ගතිය වැඩි වෙනවා. ධන ගතිය අඩුයි. එතකොට එතන උත්තරේ වෙන්නේ ඍණයි. රයිට්. එතකොට මෙන්න මේ හරියේදී හරිද? මෙන්න මේ හරියේදී t-x ගේ අගය මොකද වෙන්නේ? උඩයි බිඳුවයි ඍණයි. අපි දන්නවා t-x කියන එක්කෙනා ඍණයි කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? ශ්‍රිතේ අඩු වෙන තරක්නේ. t-x ගේ අගය අඩු වෙනවා ශ්‍රිතේ අඩු වෙනවා. ශ්‍රිතේ අඩු වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක්. තේරුණාද? එතකොට මෙන්න මේ x සමානයි 25 දී තියෙන්නේ මෙන්න මේ වගේ තැනක්. හරිද? ඊට පස්සේ මම බලනවා 25ට වඩා වැඩි අගයක් දාලා 25ට වඩා වැඩි අගයක් ගන්නෝ 30. හරිද? එතකොට 30න් වර්ගය කියලා කියන්නේ 900යි. 900න් 225ක් අඩු කරමු. 5යි. ඊට පස්සේ 9න් 2ක් 7යි. මෙතන 8න් 2ක් 6යි. 675යි. හරිද? එතකොට 675යි අසමානතාවය ගන්න තියෙන්නේ 675 වර්ගමූලය වතාවක් 5 සහ මෙතෙන්ට 30 දාපුවම 120 අතරනේ. රයිට්. ඒතර මම මොකද්ද කරන්නේ? මම කරන දෙපැත්තම වර්ග කරලා බලනවා. මේක කඩා ගන්න යන්නේ නැහැ. ඔන්න වර්ග කරමු. වර්ග කරපුවාම මෙතන ඉන්නේ 25 වතාවක් 675. මේක වර්ග කරපුවාම 0.2යි 12 144යි. රයිට්. ඊට පස්සේ මේක ගුණ කරගමු.
මේක ගුණ කරගත්තාම කොහොමද එන්නේ? ඔන්න එකපාර ගුණ කරන්න පුළුවන් නැත්නම් මෙහෙම කරමු. ඔන්න 25න් ගුණ කරන්න තියෙන්නේ 5 වරක් පහ 25 පහ දැම්ම 2ක් විතර 7 වරක් පහ 35 2යි 37යි 3ක් ඉතුරුයි 6 වරක් පහ 30යි 33යි. මේ දෙක 10යි 4 දෙක 14යි 15යි 1යි 13යි. එනවා 5යි 7යි 8යි 6යි 1යි 16875ක් එනවා. හරිද? මේක වර්ග කරපුවම ඉන්නේ 16875. කවුද වැඩි? මෙයා වැඩි. එහෙනම් මොකද්ද වෙන්න ඕන? මෙයාට වඩා මෙයා අඩු වෙන්න ඕනේ. දැක්කනේ තේරුණානේ දැන්? එතකොට මෙන්න මේ වගේ අගේ 30 වගේ අගයක් දාපුවාම මෙන්න මේ t'(x) කෙනෙක් කෙනා මොකද්ද වෙන්නේ? t'(x) කෙනෙක් කෙනාගේ මෙන්න මෙතන මෙන්න මෙයා වැඩි මෙයා අඩුයි. ඍණ ගතිය අඩුයි ධන ගතිය වැඩි. එහෙනම් මේ උත්තරේ ධන වෙනවා. එහෙනම් ධනයි කියලා කියන්නේ අනුක්‍රමණය වෙන්න ඕන මෙන්න මේ වගේ. ශ්‍රිතේ වැඩි වෙනවා. ශ්‍රිතේ අඩු වෙනවා. ශ්‍රිතේ වැඩි වෙනවා. එහෙනම් අපි දන්නවා මෙතන තියෙන්නේ මෙන්න මේ වගේ හැඩයක්. රයිට්. එතකොට ඔයාලට තේරෙනවද? හරිද? මෙන්න මේ 15යි 25යි අතර පරාසය තුල ශ්‍රිතේ අඩු වෙන එක තමයි වෙන්නේ. කොහොම හරි ශ්‍රිතේ අඩු වෙන්නේ. එච්චරයි. හරිද? මෙන්න මේ පරාසය තුල ශ්‍රිතේ අඩුවීමක් වෙන්නේ. අපි දන්නවා 15 දී අනුක්‍රමණයක් අර්ථ දක්වන්නේ නැති හින්දා ඒක නිකන් අඳින්න එයා හිතන උලක් වගේ හැඩයක් ඉන්නේ. එයා උලක් වගේ එකක් හිතන්නකෝ. ඔන්න ඔහොම මොකක් හරි උලක් වගේ ඒ වගේ හැඩයක්. ඊට පස්සේ මෙන්න මේ පරාසය තුල ශ්‍රිතය අඩු වෙන එක විතරමයි වෙන්නේ මේ අඩු වෙනවා මේ. ඊට පස්සේ අපි දන්නවා x සමානයි 25 දී හැරෙන්න බලනවා. හැරවුම් ලක්ෂයක්. මෙතනින් හැරෙන්න බලනවා. හරිද? ඊට පස්සේ දන්නවා 25 ඉඳන් 52 වෙනකල් මොකද්ද වෙන්නේ? ශ්‍රිතය වැඩි වෙන එක විතරයි වෙන්නේ. ශ්‍රිතය වැඩි වෙන එක විතරයි වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවද? මෙන්න මේ දැන් මේ x සහ tx අතර සම්බන්ධතාවයන් x කියන එක්කෙනා 16 වුණාම tx ගියාගේ මෙන්න මේ වගේ තත්ත්වයක්. හරිද? x කියන එක්කෙනා 17 වගේ වුණොත් මෙන්න මේ වගේ තත්ත්වයක්. x කියන එක්කෙනා මේ වගේ වුණොත් tx කියලා කියන්නේ මෙතන කාලයනේ. හරිද? මෙන්න මේ වගේ තත්ත්වයක්. කාලය එන්න අඩු වෙනවා. ඊට පස්සේ මේ x සමානයි 25 වෙද්දි කාලය මොකද්ද වෙන්නේ? හරිද? කාලය කියන එක්කෙනා අවම තත්ත්වයකට නේනවනේ. ඊට පස්සේ ආයෙ 25ට වඩා වැඩි වෙද්දි මොකද්ද වෙන්නේ? ආයෙ වැඩි වෙනවනේ. ඔය තේරෙනවද? මේ වැඩි වෙනවා. එතකොට මේ t කියන එක්කෙනා අවම වෙන්නේ මොකන අවස්ථාවේදීද? x සමානයි 25 වෙද්දි. එතකොට x සමානයි 25 වෙද්දි t කියන එක්කෙනා අවම වෙනවා. එතකොට මෙන්න මේ පාර ඩිසයින් කරනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ට අපි හයිවේ එකක් නම් ගහන්නේ. හරිද? අඩුම කාලයකින් යන්න ඕන. ඔයාලට තේරෙනවද? දැන් මේ t කියන එක්කෙනා දැන් කාලය අඩුම වෙද්දි මේක හොඳ වෙන්නේ. තැනකට යන්න කාලය අඩු වෙනවා නම් ඒක හොඳයිනේ. එහෙනම් මෙතන ඉඳන් මේ හයිවේ එකක් ගහනවා නම් මෙතන ඉඳන් මෙතෙන්ට යන්න වෙන විදිහට කාලය අඩු දැන් එයාලා දීලා තියෙනවනේ උපරිම වේගයක් මේ උපරිම වේගයෙන් යද්දි යන්න පුළුවන් අඩුම කාලයෙන් යන විදිහට x කියන එක්කෙනා ගන්න ඕන අගය කීයද 25යි x කියන එක්කෙනා 25ක් වෙන විදිහට ගත්තනම් මෙන්න මේ වේග වලින් අවම කාලයකින් මෙතෙන්ට යන්න පුළුවන් සුද්ධ සිංහල තේරෙන්න ඕන x කියන එක්කෙනා මේක තේරෙනවනේ දැන් මේ මෙන්න මේ වගේ හරියකදී මෙතන මේ හරිය වගේ මෙතන මෙහෙම වෙනවා මෙතන ඉඳන් මේ ඔහොම ඊට පස්සේ මෙන්න මේ පොයින්ට් එක ගත්තොත් යන්නේ මෙතෙන්ට. ඊට පස්සේ ආ මේ පොයින්ට් එක චුට්ටක් පැන්න ගමන් ආයි වැඩි වෙනවා. එතකොට t කියන එක නවම වෙන්නේ x සමානයි 25 දී. එතකොට x සමානයි 25 කියන එක්කෙනා අරගෙන හරිද මේ x වෙනුවට 25 දාලා මේ මාර්ගය හැදුවනම් මේ ප්‍රොජෙක්ට් එක කරොත් මේ දීලා තියෙන වේග වලින් හරිද යන්න පුළුවන් උපරිම වේගෙන් දීලා තියෙන යන්නේ උපරිම වේග වලින් යද්දී ඒ උපරිම වේග වලින් යන්න පුළුවන් වෙන විදිහට අවම කාලෙකින් මේ උපරිම වේග ඇතුළත් වෙන විදිහට අවම කාලෙකින් යන්න ඕන නම් මේ x කියන එක්කෙනා මොකක් කියලාද ගන්න ඕන 25 කියලා ගන්න ඕන රයිට් එතකොට අපි දන්නවා අපිට කියන්නේ a සිට c තෙක් කෙටිම කාලෙකින් ගමන් කිරීමට මෝටර රථයට හැකිවන පරිදි d සඳහා සුදුසුම ස්ථානයනේ හොයන්න කියලා කියන්නේ d සඳහා සුදුසුම ස්ථානය කියලා කියන්නේ මෙන්න මේ දුර හෙව්වනම් හරිනේ එතකොට අපි දන්නවා x කියලා කියන්නේ 25යිනේ රයිට් එතකොට මෙන්න මේක ඔතන වගුව යනවා නම් හොඳයි හරිද මේක අඳින්න ඕනේ වගුව යනවා නම් කොහොමද වෙන්නේ x සමානයි 25යි මෙතන 50යි මෙතන 15යි මේ පරාසය ඇතුළේදී හරිද මේ පරාසය ඇතුළේදී tx කියන එකේනා ඍණ මෙතනදී බිඳුවයි මෙතනදී ධන එතකොට මේ ඍණ කියලා කියන්නේ ශිතේ අඩු වෙනවා වැඩි වෙනවා මෙතනදී බිඳුවයි අවමයක් එම නිසා x සමානයි 25 වෙද්දී tx කියන එකේනා මොකද්ද වෙන්නේ අවම වෙනවා right tx කියන එක නවම වෙනවා. ඒතර අවම කාලය හොයන්න කියලා තියනවාද? සුදුසු ස්ථානෙ තෝරන්න තියෙන්නේ. එතකොට අපිට කරන්න වෙන්නේ මොකද්ද? BD හෙව්වනම් හරි. එතකොට BD කියලා කියන්නේ x වර්ගය ඍණ 25නේ. x කියලා කියන්නේ 25යි 25 වර්ගමූලය කියලා කියන්නේ 625 ඍණ 225 වර්ගමූලය 625 කියලා කියන්නේ වර්ගමූල කීයද බ? 225 ගියාම 400යිනේ. 400 කියලා කියන්නේ 20 වර්ගමූලනේ.
20යි කිලෝමීටර. හරිද? එතකොට BD කියන එක නා 20යි කිලෝමීටර ගත්තොත් ඉතින් මෙතන 25 තමයි ඉන්නේ. මේ වෙන විදිහට කරොත් මෙන්න මේක තමයි මෙතන තියෙන මාරම ලස්සන දේ. මේක තේරුම් ගත්තා කියන්නේ ඕනම ගානක් කරන්න පුළුවන්. හරිද? ඔන්න වැඩේ වෙන විදිහ. රයිට්. මගේ බොක්කේම මම කියලා දුන්නා. වැඩේ කරගන්න එක ඉතින් ඔයාලගේ යුතුයකම.